ඔය ව්‍යාපාරයක් කරන කෙනෙක්ද ව්‍යාපාරය දියුණු කරගන්න ප්‍රවර්ධනය කරගන්න වැඩි දියුණු කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ද? එහෙනම් මේක අනිවාර්යෙන් බලන්න. ලංකාවේ ඉන්න බිස්නස්මන්ලා 100ක් ගත්තොත් ඒ 100න් 95ක්ම ව්‍යාපාර කරන කට්ටිය ව්‍යාපාරය කරගෙන යනවා. ඒ යාගේ ව්‍යාපාරය මේන්ටේන් කරගෙන යනවා. එයා ඒ ව්‍යාපාරය එතනින් ඊළඟ ස්ටෙප් එකට එතනින් එහාට අරන් යන විදිය ගැන හිතන්න බයයි. right? ඒ කියන්නේ මේ බිස්නස් වල ගොඩාක් කරන්නේ තමන්ගේ ව්‍යාපාරය මේන්ටේන් කරන් යන එක. ව්‍යාපාරය වැටෙන්නේ මේන්ටේන් වෙනවා. ව්‍යාපාරය දියුණු කරනවා කියන්නේ ඒක මේන්ටේන් කරන එක නෙමෙයි හිතපු තැනින් ඊළඟ ස්ටෙප් එකට යන එක. ඒ ස්ටෙප් එක ඊළඟ ස්ටෙප් එකට යන එක. එන්නේ උදා මහා පරිමාණ ව්‍යාපාර බිහි වෙයි. ඉතින් ලංකාවේ ගොඩාක් වෙලාවට අති බහුතරයක් ව්‍යාපාර සමහරව බහිලත් යනවා. සමහරව එහෙමම තියෙනවා. ඒකට හේතුව තමයි මේ කඩේ නැත්තම් මේ ව්‍යාපාරේ හිමිකරෝ ඩිසිෂන්ස් ගන්න තියෙන බය. එයාලා ඩිසිෂන්ස් ගන්න බයයි. ව්‍යාපාරික තීරණ රිස්ක් මේවා අනිවාර්යයෙන්ම ගන්න ඕනේ ව්‍යාපාරයක් තුළ. right හරියන්න හො වර්ධින්න ඕනේ නෙමෙයි හොඳ හිතලා බලලා බායි නැතුව ඒ යහට තමයි කවුද කියන්නේ entrepreneur කියලා. මේ entrepreneurship එක ලේසියෙන් ඉන්නේ නැහැ. ඒකට මනුස්සයෙක් හිතන්න පුළුවන් වෙන්න ඕනේ බායි නැති වෙන්න ඕනේ. එහෙම ව්‍යාපාරිකයෝ තමයි step by step උඩට යන්නේ. ඉතින් මමත් චූටි ව්‍යාපාර කීපයක් කළා තියෙනවා. ඒ කරද්දී මට දැනෙච්ච අත්දැකීම් ටිකක් මම කියන්නේ. ව්‍යාපාරයක් කරද්දී මම මේ කරපු පුංචි ව්‍යාපාරයක් තමයි වතුර බෝතල් බිස්නස් එක. ඔක කරද්දී මම තමයි කඩේට ගියේ. කඩවල දැන් මම බොරු කියන්නේ මේ දාද්දී මම දැකපු දෙයක් තමයි. සමහර කඩවලට මම වතුර බෝතල අරන් යහම මේ කඩේ මුදලාලි කියනවා අපි මහත්තයෝ වතුර බෝතල් කරන්නේ මේ දවස්වල වතුර යන්නේ උන් වගේ දේවල් කියනවාද මං ඒ මුදලාලිට ඇත්තටම වතුර බෝතලේ දෙන්න එකට එකක් ලාභ තියලා සමහරක් තැන්වල එකට එකටත් වැඩි උදාහරණයකට රුපියල් 70 වතුර බෝතලේ මං දුන්නා 30ට සමහර මුදලාලි ඒක ගත්තෙත් නැහැ නේ හොඳ බ්‍රෑන්ඩඩ් වතුර එකක් දුන්නේ වතුර බෝතල නෙමෙයි හොඳ බ්‍රෑන්ඩඩ් වතුර එකක් මං දුන්නේ මුදලාලිලා ගත්තා මොලේ තියෙනව ගත්තා අර මං කියන වර්ගේ මිනිස්සු ගත්ත නෑ යාලා වතුර විකුණන්නේ නැහැ කියනවා මොනවාද මෙහෙට වතුර බෝතල් හොයන් එන්නේ නැහැ කියනවා මිනිස්සුගේ දේවල් කියනවා ඒ මුදලාලිලාගේ වයසයි කඩේ පෙනුමයි ගත්තහම ඒ මුදලාලිලා ඒ කරන් ඇහලා තියෙන කඩේ කරගෙන එන එක තව ඉතින් ඔක දිනු වෙන දෙයක්වත් නැහැ දිනු කරන්නත් බෑ මොකද එහෙම හිතලා කවදාකවත් දිනු වෙන්න බෑ උදාහරණයක් හැටියට එකකට වඩා ලාභ හම්බෙන ප්‍රොඩක්ට් එකක් කඩේකට ආවම ඒක බ්‍රෑන්ඩඩ් එකක් නම් බානතු ගන්න පුළුවන් දෙන්න බෑ ඒ ඩිසිෂන් එක ගන්න මේ මිනිස්සු බයයි ඉතින් මේ මිනිස්සු මැරලා යන්නේ ওই ව්‍යාපාරේ වොම්බ තියාගෙන right ඉතින් මට කියන්න තියෙන දේ තමයි ඔය අනිවාර්යයෙන්ම ව්‍යාපාරයක් කරනවා නම් ඩිසිෂන්ස් ගන්න right decision කියන්නේ හිතන දේ කරනවා නෙවෙයි හරිද මේ හිතන දේවල් කරන එක නෙවෙයි කලියුතු දේ කරන්න හොඳට හිතලා බලලා තීරණය ගන්න බය නැතුව තීරණය ගන්න ව්‍යාපාරේ දියුණු වෙයි නැති වෙන්නත් පුළුවන් ඒකට තමයි රිස්ක් එකක් ගන්නවා කියන්නේ ඒ රිස්ක් එක ගන්න ඕනේ දැක්තියෙන් කොට යනවා නැතිවෙන්නේ තමයි හිතලා බලන්න